කේසර සිංහයාගේ නාදයේ ඇසෙනකොට ඇතුගේ හිස් මොළ දෙදරනවා. කුකුලා කොටුවේ බයේ ගැහෙනවා නරිනයිදේ දත නියමනවා. එහෙම ඒ සින්දුව යන්නේ. ඒක ගායනා කරන්නේ මිල්ටන් පෙරේරා. සින්දුව අයියෙන් ගායනා කරන්න ඕන. ඒ වෙලාවට ඉතින් සින්දු කිය ඉන්න බෑනේ. ඒ වුණාට කියනවනේ මං නම් කියනවනේ. කියනවාද? ඒ ටික හරි කියනවා මයික් එක ගත්තා මං කීවා. හොඳ ක්‍රමයක් නේද? අන්තර දෙකක් කියා දුන්නා. විජයකෝම මුදලාලි කෝට්ටි. සමන් දෙවියෝ සාක්ති හත්තියා දිරිදිරිජක් කියන්න කනවා. අනිත් එක කියා දුන්නා අපේ ප්‍රින්සිපල් කෙනෙක් වැසමුණි අනෙන් කන්ද කුමාර බලෙන් හත්තියා දිරිදිරිජක් කියන්න කනවා. අයිබෝවන් මහවැලි දරුවෝ නාලිකාවේ 76 වන පියසටහන. මම අද ගියේ උල්හිටිය ගම්මානයට. මට ගමනට උදව් වුණා ලතා නංගි. අපි ගියේ උල්හිටියේ විජේකොන් බණ්ඩ මහත්තයා හොයාගෙන. අවිවේකී දවසක් වුණත් ඔහු අපිත් එක්ක කතා කළා අලුත් අවුරුද්ද ගැන. ඉස්සර අවුරුදු චාරිත්‍ර මෙහෙමයි කරේ අපේ අම්මා තාත්තා ඉඳලා අපේ අප්පච්චික ඇඳ පා ගන්න බෑ. අම්මගේ අප්පච්චිගේ පැදුර පා ගන්න බෑ. කොට්ට ගන්න බෑ. අම්මා තමයි මේ නීතිය කරලා තිබුණේ. අප්පච්චිගේ දේපොළ අපට අල්ලන්න තහනම්. පොතක් තිබුණත් ඒක පව අම්මා දෙන්නේ නැහැ. ඒවා අප්පච්චික කියලා වෙනම ආරක්ෂා කරලා තිබුවා. ඒ දවස්වල තිබුණා දෙමව්පිය සැලකිල්ල තිබුණා. දෙමව්පියන්ට චුට්ටක් යටත් පහත්කමක් මේ දරුවෝ තිබුණා ඒ කාලේ. අද කාලේ නම් නෑ එහෙම නෙවෙයි පුතා. රට ඉඳලා එනකොට තාත්තා කියන්නේ පුතා ස්පෙෂල් බෝතලයක් අරන් එන්න ඔයා රට තියෙනවනේ හොඳ බීම ඒ වගේ අරන් එන්න දැන් අවුරුදුත් ඇවිල්ලා තියෙන්නේ කියලා තමයි මේ තාත්තලා මාමලා බාප්පලා කියන්නේ. අද ගොඩක් වෙනස් අවුරුදු චාරිත්‍ර ගොඩක් වෙනස් තමයි අද කරන්නේ. ඒ දවස්වල ඉඳන් කරේ අපි නම් ඉතින් හරියට ඔය රේඩියෝ එකේ කියන එක අහගෙන ඉඳලා ඒ දවස්වල ටීවී තිබුණෙත් නෑ. රේඩියෝ එකෙන් කියන වෙලාව ඔය ලිතයි දායනන් තිබුණා නක්ෂත්‍රයේ දායනන් පැවතුනා. ඔය ලිතේ තියෙන විදියට ඔය රේඩියෝ එකේ කියන විදියට තමයි ලිප දැල්වලා මේ වැඩ කටයුතු ආරම්භ කරේ. ඉතින් මේ පුළුවන් තරම් ඔය ඖෂධ වර්ග එකතු කරලා තමයි ලිප පත්තු කර ගන්න ඕනන්නේ. කොහොඹ දර තියෙනවා. ඊට පස්සේ peer දර තියෙනවා. ඊට පස්සේ නික දර තියෙනවා. ඊට පස්සේ ඖෂධ වර්ග ගොඩක් දේවල් දර තියෙන ඒවා කරපුංචා තියෙනවා. ඊට පස්සේ පාවට්ටා තියෙනවා. පුළුවන් තරම් දර ටික හොයා ගන්න ඕන. විශේෂයෙන් වෙලි දර, දියුල් දර. විශේෂයෙන් ওই දර කෑලි ටිකක් හොයාගෙන ලිප දැල්වලා කිරි මුට්ටිය ඒක උඩ තියලා කිරි උතුරාගෙන යනකොට වෙනත් දරක් දැම්මට කමන්නේ නැහැ. අරවා ඉතින් පත්තු වෙන්නේ නැත්නම් වෙනත් දර කෑලි ටිකක් දාලා ලිප පත්තු කළා. ඉතින් කිරි උතුරාගෙන යනකොට පුළුවන් තරම් අමු කොළ ಜಾති බෙහෙත් ඖෂධ වර්ගවල කොළ ලිපට දල්වන්න ඕන. ඊට පස්සේ මේ රුක්ෂ දේවතාව උනත් පොඩ්ඩක් දිවස්ලාලා බලනවා. මෙතන විතරක් මොකද මේ 아무තු සුවඳක් එන්නේ. බෙහෙත් ඖෂධ වල සුවඳ පිච්චෙන සුවඳක් එනවා. මෙතන චුට්ටක් අපි වෙනම කම්පා කරලා බලන්න ඕන. දෙවිවරු ඉඳන් හිතනවා පොඩ්ඩක් වෙනසක් තියෙනවා. එතන කිරි උතුරුමුට වෙනසක් තියෙනවා. ඒක නිසා දෙවිවරු ඉඳන් පොඩ්ඩක් බැලිල්ලක් තියෙනවා. කරුණාව දයාව මෛත්‍රිය එතෙන්ද දක්වනවා දෙවිවරු ඉඳන්. ඒක නිසා කවුරුත් පය එහෙම කරා නම් වටිනවා කියලායි මට කියන්න තියෙන්නේ. හැමදෙනාම කපුරු වලින් ලිප දැල්වන්න. පහන තමයි ඉස්සලා වෙලාවට පත්තු කරන්න පොල් තෙල් පහන. පොල් තෙල් පහනෙන් පහන් තිරේ අරන් ලිප දැල්වන්න පුළුවන්. කපුරු වලට සෙනකව තප්පරෙන් ගිනි ගන්නවා. ඉතින් එහෙම කරගන්න කවුරුත් පහේ වාසනාවන්ත අවුරුද්දක් උදා කරගන්න. ඉස්සර දෙමව්පියෝ වන්දනා කරන්නේ මෙහෙමයි. මේ ඉස්සල්ලා අපි බීපු කිරේ පව්වරව ගන්න ඕනේ. අපි දෙහි තම්බලා මේ දෙමව්පියෝ දෙන්න නාවන්න ඕන බීපු කිරේ පව්වරව ගන්න. මේ දෙමව්පියෝ දෙන්න තමයි අතපයේ කරගැට හැදිලා අත් දෙකේ කරගැට හැදිලා කරගැට පුපුරුණුකම් මහ පොළොව කොටලා කණ්ඩ හොයන්න මේ දෙමව්පියෝ දෙන්න. දරුවෝ ඒ දවස්වල දරුවෝ ආද වාගේ සීමා කරේ නැහැ. දරුවෝ 12යි 14යි 13යි 8යි 10යි දරුවෝ. ඒ දරුවෝ ඔක්කොම ඇහැ කන කරේ නැහැ. අතපය කැඩුවේ නැහැ. මේ ළමයිට පුළුවන් විදිහට අධ්‍යාපනයක් දීලා ඒ දරුවෝ ලොකු කරගෙන රටට දායාද කරලා දුන්නා. එක එක අන්තවල රැකියා කරන්න පවා ඉගෙනීම තිබුණා. ඒකල්ලා පස්සේ ඉතින් ඒ දරුවෝ එක එක අන්තවලට යෙදිලා යනවා. හැබැයි ඒ දරුවෝ සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියෝ ගැන බලන්නෙත් නැහැ. මේ දෙමව්පියෝ කෑවද බිව්වද ඇන්දද කියලාත් හොයන්නේ නැති දරුවෝ ඉන්නවා සමහරු. හැබැයි ඔක්කොම නෙමෙයි. ඒ කාලේ
අවුරුද්දක් කෙනෙකුට ඉසෝදාදිය නාවලා අම්මා තාත්තා නිවි සැලසිල්ල තියලා හොඳ ඇඳුමක් අඳවලා බුලත් අතක් දීලා කකුල් වල තෙල් ගාලා තමයි බුලත් අතක් දීලා වඳින්නේ. ඒ කාලේ එහෙම. ඊට පස්සේ තව කෙනෙක් එනවා රෙදි කැල්ලක් අරගෙන කකුල් දෙක පිහදාන්න. ඒ තෙල් අයින් කරන්න ඕනේ. එහෙම තමයි ඉස්සර චාරිත්‍ර අවුරුදු චාරිත්‍ර කරේ. අද කාලේ ඉතින් අද වෙනස් වෙලා තියෙන්නේ. අමුතුම ලෝකයක් තියෙන්නේ. ඒ වගේ අද අවුරුදු චාරිත්‍රත් හරියට කරන්නේ නැහැ. කොහින්දලද මෙහෙට ආවේ? කන්ද ගැටියේ ඉඳන් තමයි මෙහෙට ආවේ. අපේ ඊඩන් ලොග්ගල්ලාව ජලාශයට යට වෙලා අපි මෙහෙ ආවා. දැන් ඉතින් ඇවිල්ලා කොහොමදත් අවුරුදු 45ක් විතර වුණා. ආපු කාලේ නිදාගන්න පොහොරූරේ තමයි නිදාගත්තේ. කොට්ටෙට ගත්තේ ඔය කොට කෑල්ල කරි ගල් කැටේ ගලක් කරි තමයි කොට්ටෙට ගත්තේ. පොහොරූරේ තමයි නිදාගත්තේ. මధుර කනවා පට්ට විදියට. කැලේ සත්තු පයින්න දැන් ඒ ඉඩාරවල අපි නිදාගන්නකොට නිදාගන්නත් ඕනේ. ඔව්. අලිත් එනවා. අලි ළඟ එදාත් වල හිටියේ උන්නම් කෑ ගහනකොට දුවනවා. දැන් ඉන්නේ උන් කෑ ගහනවා නම් ළඟට එන්නේ. ඒ වගේ තමයි ඉතින්. දැන් ඔබතුමා මම දන්න විදිහට මේ වගා පැත්තෙන් එතකොට ඔය වෙනත් හැකියාවන් පැත්තෙන් ගොඩක් දක්ෂ කෙනෙක්. ඔව් ඉතින් මේ සින්දු ලියනවා, කවි ලියනවා, කතන්දර ලියනවා, නාට්‍ය වල රඟපානවා. එහෙම දේවල් කරනවා ඉතින්. චිත්‍ර අඳිනවා. ඔව්. චිත්‍ර 16ක් අඳලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරනවා. පරණ දේවල් අපි අමතක කරලා බෑ. අපි ඒවා ඉදිරියට ගන්න ඕනේ. දැන් වයස කීයද? වයස 70ක් වෙනවා දැන් ඉතින්. වැඩිහිටිය ආධාරත් හම්බ වෙනවා, කලාකරුවන්ගේ දීමනාවක් දෙනවා. අවුරුද්දකට 10000ක් හම්බ වෙනවා. ඒක නම් වැඩක් නැහැ. කලාකරුවන්ට. කලාකරුවන්ගේ දීමනාව. ඉතින් එහෙම තමයි ඔය සින්දු කියන්නේ එහෙමත් පුළුවන්ද? ඉහළ මට්ටමට ඉන්නවා ඉතින්. දරුවන් දැක නිවන් දකින දරුවෝ තමයි මට ඉන්නේ. කී දෙනෙක් විතර ඉන්නවද? ඉන්නේ 4 දෙනා ඉන්නේ 4 දෙනා. දරුවෝ 4 දෙනෙක්. එතකොට මට මතකයි ඉස්සර ඔය මේ පොල් එහෙම අරගෙන යනවා විකුණන්න. ඔව් පොල්ලෙම අරන් යනවා වෙළඳාම කරනවා. ඉතින් මෙහෙමයි තමන් කරන බිස්නස් එකට තමන් වෙළඳැන්වීමක් හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් හරියන්නේ නැහැ. පොල් විකුණුර කියන්නේ පොල් ගෙනාවා ලොකු පොල් ගෙනාවා කලටියෙම නෙවෙයි හොඳ ඒවා. එහෙම තමයි පොල් විකුණනකොට. ලුණු විල විකුණනකොට සලාදේ කන්න තම්බලා බොන්න වටිනා කියන දිව්‍ය ඖෂධයක් මෙන්න ගෙනාවා ලුණු විල. ඔය කවුරුත් කියා දෙන්නේ නැහැ. වෙළඳැන්වීම තමන් හදාගෙන පාරට වයින්න ඕනේ. වෙළඳ පොලට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හරියන්නේ නැහැ. ලුණු විල එතකොට විකුණුණාද? ඔව් විකුණනවා කියන්නේ දැන් කලින් නම් දුන්නේ රුපියල් 10ට දැන් 100ට විකුණන්නේ. දැන් 100ට දෙන්නේ. ලුණු විල කියන්නේ කදිම ඖෂධයක්. මගේ වත්තේ තියෙනවා ලුණු විල ටිකක්. ලුණු විල හොඳයි, ගෑස්ට්‍රික් වලට හොඳයි, අර්සත් සමාරුවට හොඳයි. ළමයාගේ මතක ශක්තිය ඇති කරනවා. ඒ වගේ වටිනා කියන අක්මාවේ විසක් තිබුණොත් අයින් කරනවා සූකරිත් එක්ක අඹරලා කන්න කියනවා ලුණු විල. ඒ වගේ වටිනා කියන ඖෂධයක්. ඉස්සර ඉතින් අපේ ආතමුත්තල යකඩත් පැස්සුවේ බෙහෙත් වලින්නේ. දැන් වගේ වෑඩින් තිබුණද නෑනේ. කරත්තේ පට්ටමයි දැන් පහගත්තනේ. ගව සම්පතෙන් වැඩ කරන කාලේ මොනවද කරේ නැත්තේ? කලා කටයුතු මොනවද කරන්නේ? කවි ලියනවා, කතන්දර ලියනවා, සින්දු ලියනවා. ඌව තමයි දැන් කරගෙන යන්නේ. ඉතින් ඉන්න ගමන්. පෙරේදා සින්දුවක් ලිව්වා. බදුළු පුරවරේ කඳු කපුළු නගිනවා, දුන් හිදැල්ලෙන් තිරි කුමරි වඩිනවා කියලා සින්දුවක් ඊයේ ලිව්වා. ඉතින් ඒ වගේ දැන් තව සින්දුවක් ලියන්න ඕනේ. අනුරාධපුරේ පොළොන්නරුවේ ගිහින් බලන්න නටබුන් කළ බුදුමැදුරට සාදු කියන්න. ඒකත් මට ලියන්න තියෙනවා. අංජබජල් වැඩ පෙන්වන නංගි මල්ලිලා මොලේ කචල් පාට ගන්නවා කියන එක ලියන්න තියෙනවා. සාතික 10ක් තියෙනවා. අටපට්ටමෙත් වැඩසටහනක් දැම්මා. ඉතින් ගුවන්විදුලියෙන් සාතිකයක් දුන්නා. වැඩසටහන් 7ක් කරා. තව මට 4ක් කරන්න තියෙනවා. කවදා හරි ඒ ටිකත් කරන්න ඕන. අඳුරයක් කරන්නත් පුළුවන්. ඉස්සර ගව සම්පතෙන් තමයි වැඩ කරේ. මං ඉතින් ඔය කොළමඩනට කිව්ව එක කවියක් විතර කියන්නම්. බුද්ධං සරණේ සරණයි ධම්මං සරණේ සරණයි සංඝං සරණේ සරණයි ඔබ සැමටම තුන් සරණයි. උඩ දරාඩ උඩ කමතේ යටි දරාඩ යටි කමතේ අටු කොටුවල තිබුණු බැතේ අද පුරවන් මෙකල විටේ. ආනෙකුට කිව්වේ දැලේ යමම් පුතා රැවෙනවෝ එලවිස්සා අද පම්පුතේ
එක සින්දුවක් විතර කියන්නම් ඉස්සර ගායකගේ සින්දුවක්. සූර්යා දවස ගෙවා සයුරේ ගිලී ගියා මිහි කත අඳුරු ලොවේ පාවුනා. සූර්යා දවස ගෙවා සයුරේ ගිලී ගියා සූර්යා දවස ගෙවා සයුරේ ගිලී ගියා මිහි කත අඳුරු ලොවේ පාවුනා. මිහි කත අඳුරු ලොවේ පාවුනා. රංචු ගැසීලා කැදලි සොයාලා ඉගිලේ වීර නැගිරව් රැව් දිදී ඉගිලේ වීර නැගිරව් රැව් දිදී උකුලේ කලේ තියා කොමල සිනා වීදුවා උකුලේ කලේ තියා කොමල සිනා වීදුවා දියට යාය තරුණිය රැ වූ නිසා වසු පැටියා ලන් වෙවි උගේ මවගේ මුව තිබී තුරුල් වෙවි කියයි උගේ ආදරේ තුරුල් වෙවි කියයි උගේ ආදරේ ලස්සන කියා කියා ලස්සන කියා කියා කිරිකොකින් රැන ගියා ලස්සන කියා කියා කිරිකොකින් රැන ගියා බඩබිම තියා තියා යනවා කබර ගොයා මනමාලියේ වෙලේ පිළි උඩුහාමිනේ දැකූ කාරණේ මට තේරුණා බැලූ කාරණේ සූර්යා දවස ගෙවා සයුරේ ගිලී ගියා සූර්යා දවස ගෙවා සයුරේ ගිලී ගියා මේ කත අඳුරු ලොවේ පාවුනා. මේ කත අඳුරු ලොවේ පාවුනා. හේනේ පළට වෙලා හේනේ බලට වෙලා රන්වන් කරල් බලා හේනේ බලට වෙලා රන්වන් කරල් බලා ගයනා ගීත ගය මුහුද කළා සූර්යා දවස ගෙවා සයුරේ ගිලී ගියා සූර්යා දවස ගෙවා සයුරේ ගිලී ගියා මේ කත අඳුරු ලොවේ පාවුනා. මේ කත අඳුරු ලොවේ පාවුනා. ලස්සනට කිව්වනේ. දැන් නෝන මහත්තයගෙන් ලැබෙන සහයෝගය කොහොමද මේ කටයුතු කරගෙන යන්නේ? නෝන මහත්තයාගෙන් ඉතින් සහයෝගය හම්බ වෙනවා. ඒ වුණාට සමහර තැන්වල ඉතින් එයා පසුබට වෙනවා. ආර්.පී.එම් මහත්තයා හම්බ වෙන්න ගියා ගොඩක් අමාරුවෙන් තමයි මෙයා එක් කරන් ගියේ. ඊට පස්සේ ආර්.පී.එම් මහත්තයා ෆොටෝ 6ක් ගත්තා. අම්මා. ඒ චිත්‍ර ටිකත් එක්කලා ඒකලා දැන්නම් පොරුවට දාලා තියෙනවා මගේ විස්තරත් එක්කලා. දැන් ආර්.පී.එම් මහත්තයා ලියුමක් ගහලා තියෙනවා කෝට්ටෙන් ඉඩම් කෑල්ලක් දෙන්න. ඔසුවෙනක් හදාගන්නයි ප්‍රදර්ශන කුටියක් හදාගන්නයි මට මේ චිත්‍ර ප්‍රදර්ශනය කරන්න. ඒ ළමයිට දැනුම දෙන්න. කරත්තේ කොටස් දන්නේ නැහැ, තවලමේ කොටස් දන්නවා. බලන්නකෝ දැන් අර වරිගෝණිය කියලා තියෙනවා තවලමේ. ගොනෙකුට බරක් බඳිනකොට ඉස්සලා දානවා හැදක්. හැද දාලා ඊට පස්සේ වරිගෝණිය කියන එකට තමයි දෙපැත්තේ බඩු ටික දාලා ගොනාගේ පිටට තියන්නේ හදගෝණිය දාලා ඒ වරිගෝණිය බඩු දාලා ඉවරලා ඒක තමයි දෙපැත්තට හැඩට තියන්න ගොනාට ඒක දාලා බඩ රෑනෙන් බඳිනවා කරපටියෙන් බඳිනවා පත්තපටියෙන් බඳිනවා හිර කළා ගොනා හතර තුන් පැත්තකින් බඳලා තමයි බර අරගෙන ඒ ගොනා යන්නේ. ගව සම්පතෙන් කොච්චර වැඩ ගත්තද? වාසනාවන්ත මිනිසු බුද්ධියක් තියෙන මිනිසු හිටියා ඒ කාලේ. ගව සම්පත කපාගෙන කෑවේ නෑ, වවාගෙන කෑවා. කිරි ටික හදාගෙන බිව්වා. එහෙම තමයි කරේ. අද හොයන්නේ මස් කණ්ඩ. කිරියම්මගේ මස් කන කට්ටිය. අද ඉන්නේ ගොඩක් දෙනෙක්. කවදාකවත් එහෙම කරන්න හොඳ නෑ. සාප වෙනවා ඕවා. මස් කණ්ඩ ඕන තමයි, මාළු කණ්ඩ ඕන තමයි. ඒ වුණාට කිරියම්ම මරාගෙන කන්න හොඳ නැහැ. කිරියම්ම මරාගෙන කන්න හොඳ නැහැ. මස් කෑවට කමන්නේ නැහැ. කිරියම්ම මරාගෙන කෑවොත් ඒව සාප වෙනවා. මේක බුදුන් වැඩි රට. මේ බුදුන් වැඩි රටෙන් පිටරට හාල් පැටව වාසනාවන්ත බුද්ධියක් තියෙන මිනිස්සු අපේ මව්බිමේ හිටියා. ඒ මිනිස්සු තමයි මේ පිටරට හාල් පැටව ලංකාවේ. අද මේ කණ්ඩවත් නැතුව තමයි මේ ඉන්නේ වැඩේ. හොරු කාලා හරි මොනා වෙලා හරි හැබැයි මිනිස්සු කරන නාස්තියකුත් තියෙනවා. මේ බුද්ධ භෝගෙට කරන හානිය කියලා නිම කරන්න බෑ. දැන් ඉතින් හොඳ වී ටික කුඹරේ පැලවිලා තියෙන මෙච්චර උසයි ගොයන්. හෙට අනිද්දා ලොකු වාහනයක් දාලා මඩ මතු කරන්නේ ඒ ගොයන් තමයි යට කරන්නේ. අපේ රත්තරන් අම්මලා වැඳලා තමයි තවාණෙන් පැලයක් ගලවලා අනිත් තැන හිටෙව්වේ ගෙනියලා. සෝදලා මිටියක් බැඳලා ඒත් හොඳ හෝරාවක් අල්ලනවා. බුද හෝරාව, චන්ද්‍ර හෝරාව, ගුරු හෝරාව අල්ලලා තමයි තවාණෙන් පැලයක් ගලවන්නේ.
ඒකල තමයි ගෙනියලා මඩ කළා හිටෙව්වේ. අද මොනවද කරන්නේ? ගව සම්පතෙන් වැඩ කරද්දී ඔය වගේ විනාශයක් වුණේ නැහැ. රටට කණ්ඩ හානියක් වුණෙත් නැහැ. ඕන තරම් තිබුණා. දැන් ඒ උනට කියන්නේ මහත්තුරු මේ අලුත් තාක්ෂණය ඇවිල්ලා තාක්ෂණයත් එක්ක හොඳයි කියලා නේද? අනේ හොඳයි තමයි භූතය බලන්න කියන නම්වත් හොඳයිද? අහන්න පුළුවන්ද? බුද්ධ භෝගේ ගෙට ගන්නකොට සුනාමි කියනවා. දුවන්න හිතෙන්නේ. බලන්න නන් දෙක කොච්චර කැතයිද කියලා. අහන්නවත් පුළුවන් දේ නන් දෙක. සල්ලිමත් යද යන්නේ වැඩක් නෑ. ගුණ ධර්මයෙන් දැන් වැළලීලා තියෙන්නේ මිනිස්සු ළඟ නෑ. දෙමෝපියන්ටවත් වඳින්නේ නෑ. ආශිර්වාද ලබා ගන්න. දෙමෝපියන්ගෙන් හෙට අනිද්දා අවුරුදු. ඉසතෙල් ටිකක් ගාගන්න. බුලත් දීලා වඳින්න ඕනේ. කකුලේ තෙල් ගාලා වඳින්න ඕනේ. අද ඒව නෑ. අද බලන්න හරියට ලිපත් දල්වන්න තියෙනවද? වෙලාවට නැකතෙන් ලිප දල්වනවද? නෑ. එතන බීලා ඇවිල්ලා මිනිමර ගන්නවා. අපේ මහවැලි ගොවි ජනතාවගේ හදවත ගැහෙන රාවය හොඳින් හඳුනන්නේ මහා වාලුකා නදිය. මීට අවුරුදු 45කට කලින් මේ පළාතට එනකොට භද්‍ර යෞවනයේ පසුවුණු පිරිස අද ගත කරන්නේ ඔවුන්ගේ මහලු වයස. මේ මහා නදියත් එක්ක එකතු වෙලා ඔවුන් පොර පැදුවා රටට බත සපයන්ට. ඔවුන්ගේ දහඩිය මහවැලි ජලයත් එක්ක එකතු වුණා. කෙත්බිම් සරු කළා. ගෙවල් දොරවල් ඉදි වුණා. දරුවන්ට ඉගැන්නුවා. අද දෑත් දෙපා වළංගු නෑ. ඔවුන් එදා කළ ඒ කැපකිරීමට අපි හැමෝම ණය ගැති. ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දකට සුබ පතමින් මහවැලි දරුවෝ සමුගන්නවා. හමු යමු තවත් දවසක.